ඉතින් ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා අපි සාදරයෙන් පිළිගන්නවා SL Soil Story අපේ YouTube නාලිකාවට. ඉතින් අද අපි ඔයාලට මාළු මිරිස් සගාවේ දෙවෙනි කොටස තමයි අපි අරගෙන ආවේ. ඉතින් අද මාළු මිරිස් හිටවන්න තමයි යන්නේ. ඉතින් මාළු මිරිස් හිටවන්න ඕන සාමාන්‍යයෙන් දවස් 16ක් 17ක් ඇතුළත මාළු මිරිස් හිටවන්න ඕන. ඒ කියන්නේ අපි සාමාන්‍ය ට්‍රේ වල දාලා සාමාන්‍යයෙන් උඩට කොණ්ඩිලන් ආවට පස්සේ දවස් 15කින් කොණ්ඩිලන් ආවට පස්සේ එන්නත් කොහොමද දවස් 3-4ක් යනවා. ඉතින් ආවට පස්සේ දවස් 15කින් හිටවුවා නම් සාර්ථකව අපිට මාළු මිරිස් වගාව කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් හිටවන තැනට අරන් යන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන මාළු මිරිස් හිටවන්න වලවල් වල පරතරය. ඉතින් මේ ඔයාලට පේනවනේ මෙතන එක වලක්. අනිත් වලත් අතර තියෙන පරතරය. සාමාන්‍ය මාළු මිරිස් වල අපි ගන්නේ පරතරේ අඩි 2ක්. අඩි 2යි. ඒ කියන්නේ හරහට අඩි 2යි ඉස්සරහටත් අඩි 2යි. එහෙම අඩි 2කින් 2කට තමයි අපි මාළු මිරිස් හිටවන්නේ. මොකද මාළු මිරිස් ළඟ හැදෙන්න ඕන භෝගයක්. ඉතින් මේ පේනවනේ ඉස්සරහටත් අපි අරන් තියෙන්නේ අඩි 2කින් 2කට. මාළු මිරිස් ළඟ හැදෙන තරමට තමයි අස්සන්න. එතකොට වර්ධනය අතින් ඉහළම විදිහකට අපිට ගන්න පුළුවන් ළඟ හැදීමෙන්. කොහෙත් එහෙම තමයි මාළු මිරිස් ළඟ තමයි හිටවන්නේ. ඔයාලට පේනවනේ මෙන්න මේ පරතරය තිබ්බනම් හොඳටම ඇති. ඉතින් මාළු මිරිස් ට්‍රේ වල හිටපු එකේ ලොකුම වාසිය මේ ඔයාලට පේන්නේ. ඉතින් මාළු මිරිස් ට්‍රේ මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ ආකාරයෙන් මාළු මිරිස් ගස් දෙකකින් අල්ලලා ඉස්සුවාම මාළු මිරිස් අපිට ලස්සන ගලව ගන්න පුළුවන්. පාත්ති වල හදලා ගලවනවට වඩා මේ ක්‍රමය ඇත්තටම අති සාර්ථකයි. මොකද පසුයි මුලුයි කිසිම වෙන්වීමක් නැතුව එකටමයි ගැලවිලා එන්නේ. මේ ඔයාලට පේනවනේ. මාළු මිරිස් හිටවන්න කලින් තියෙන ට්‍රේ වලට වතුර දාගන්න ඕන. නැත්තම් ඔය වේලුනහම මාළු මිරිස් ගස් ඔය විදිහට ගැලවිලා එන්නේ නැහැ. ගස් මුල් වලින් එතකොට පස් වලින් වෙන් වෙලා තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන ට්‍රේ වලින් මාළු මිරිස් ගලවලා වලවල් ගාවින් මෙන්න මේ විදිහට තියාගෙන යනවා. තවන් වල හිටවනට වඩා ට්‍රේ වල හිටවන එකේ වාසි තමයි ඉතින් ඔය ඔයාලට පේන්නේ. තවනෙන් ගලවලා අරගෙන වලකට පැල දෙක ගානේ දාගෙන ගිහිල්ලා ඉතින් ඒවා හිටවලා අනික අපිට මේ දවස පුරා හිටවන්න බෑ තවනකින් මාළු මිරිස් පැල ගලවගෙන. මොකද දවල් වරුවේ හිටුවොත් එimhe පැල මැල වෙනවා. එතකොට මේ මුල් අල්ල ගන්න පස් වලට දවස් 2-3ක් යනවා. ඉතින් මේකේ කිසිම එහෙම අතුරු ආබාධ නැහැ හිටවපු දවසේම. ඉතින් ගහ වර්ධනය තමයි වෙන්නේ. මැලවීමක් කිසිම දෙයක් නැහැ. හිටවලා හවසට වතුර ගහ ගන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ට්‍රේ වල හිටවන එක ඇත්තටම සාර්ථකතින් උපරිමයි. හොඳම සාර්ථක විදියට මාළු මිරිස් වගාව අපිට කරගන්න පුළුවන් මේ ට්‍රේ වල හිටවීමෙන්. ඉතින් මාළු මිරිස් වගාවේ දෙවෙනි කොටසින් අපි ඔයාලට මාළු මිරිස් බීජ හිටවන එකේ ඉඳන් මාළු මිරිස් ලොකු වෙලා ට්‍රේ වලින් ගලවලා හිටවන තැනට එනකන් අපි දෙවෙනි කොටසින් අරගෙන ආවා. ඉතින් ඔයාලට දැනගන්න යම්කිසි දෙයක් තියෙනවා නම් මම ඔයාලට මගේ නම්බරේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයාලා මට කෝල් එකක් දීලා අහගන්න. ඇත්තට මාළු මිරිස් වගාවේ ඔයාලා නොදන්න දේවල් යම්කිසි දෙයක් දැනගන්න ඕන නම් ඉතින් මට කෝල් එකක් දෙන්න. මම ඔයාලට කියලා දෙන්නම් හැමදේම. එහෙනම් ඉතින් ජය වේවා. ඊළඟ වීඩියෝ එක අපි හමු වෙමු.